Hi friends, ඒනයිති ඔයාලව සාදරයෙන් ආදරයෙන් කැදරෙන සුප්‍රීම් පිළිගන්න සුතුබෝ ගේමින් අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා දන්න ඇති මේ කාලේ ලොකු පොඩි කාටත් ආසම කාලයක්. ඒ තමයි අවුරුදු කාලේ. ඒ වගේම මගෙත් තමයි කාලේ. ඔයාලට එහෙනම් මම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා විශ් කරනවා. හරි ඉතින් friends එහෙනම් අපි වැඩි කතා නතු වීඩියෝ එකට යන්. ඉතින් friends දැන් මේ අවුරුදු කාලේ මට හිතුණා අපේ ගමේ කට්ටියව එක්කගෙන රත්නපුරේ යන්න. ඒ කියන්නේ ට්‍රිප් එකක් හැටියට සල්ලි ගන්න ඉතින් මං කෙක්ගෙන් 2000 ගන්න රුපියල් 2000 ගන්න ගන්නේ අපි ඉතින් අද යන්න ගන්නේ ෆ්‍රෙන්ඩ්ස් රත්නපුරේ. හරි හරි. කට්ටිය නගින්න අක්කා නගින්න සුකුමලී නංගි කොහමද නගින්න චූටි නගින්න ඒ සුමති පාලංක අයියයි මොකද නෑ මූඩ් නෑ නගින්නකෝ ඔක්කොම නගින්න තට්ටපාල නගින්න මේ ඔය බන්ටියාගේ නම් කටපතලා තියා ගන්න බෑ නැත්තම් මලබදේ කියන. හරි හරි කට්ටියම නංගනේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් සුබ මොහොතින් පටන් ගන්න යන්නේ වැඩි වැඩි කියන්නේ ට්‍රිප් එකක් යන්න ගන්නේ. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි වැඩි පටන් ගත්තා. දැන් ඉතින් සුබ මොහොතින් රත්නපුර යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අවුරුදු ස්පෙෂල් වීඩියෝ එක තමයි ඉතින් මේ මගේ. මේ අපි රත්නපුර සුබ මොහොතින් යන්න හදන්නේ කොල්ලෙදි කියලා. ඔහොද ට්‍රිප් එකක් අපේ. නේද ඔක්කොම ගරන් යන්න ඉන්න කට්ටිය සීට් බෙල්ට් දාගෙන ඉන්න හරියම් පොඩ්ඩක් අයිය යන්න ඕන. ඊ බස් එක නවතුනෝයි. ඊ මොකද බං ඊ බස් එක පාට හිට්ටවන්. ඒ මොකද බං උනේ පොඩ්ඩක් බෑලා බලමු මොකද උනේ කියලා. අම්මට සිටි හැප්පිලා උයි. හැප්පුණේ කරා කමන්නේ මේ හිට්ට මොකක් හරි වුණා. අයියයි පුතා මොකද උනේ නෑ මොකුත් උන්නේ නෑ මේක නම් යන්න බැරි වෙයි වගේ අංකල් මේ ට්‍රිප් එක නා. මේ බස් එක පාට හිට්ටනේ. දැන් මොකද කරන්නේ? එහෙනම් මොකද අපි කරන්නේ නෑ බය වෙන්න එපා පොඩ්ඩක් ඉන්න. මං කෝල්ලක් ගන්න අපි දන්න දුරේක ඉන්න. එලෝ මේ වටවලේද? ඔව් අයියා කියන්නේ ඒරෝ මේ මොකක්ද මගේ බස් එක මෙහෙම අයරිගේ මම ට්‍රිප් එකක් යන්න දුව බස් එක උදේ පාන්දර යන්න හදද්දි කැඩුනා. උඹලා ගන්න බස් යන්නද ලංකාවේ? ලංකාවේ බස් නෑ අයියා. මේ පිටරට බස් නම් තියෙන හොඳ ලක්ෂරි කරපු මෙව්ව එක. හරි මේ එහෙනම් ඒකවත් දෙනවකෝ මේ පිටරට එකක් කියවනේ අවුලන්න. මේ ලෝරාක් නැතිවක් දන්නේ නෑ. නෑ හොඳයි. හරි මේ රෙන්ට් එකට ගන්න කීයකට දෙන්නේ? මේ කීයක්වත් උන්නේ රේට ගිදිරි පෙත්තින්න උන්නේ. නෑ ගෙදර පැත්තවල එන්න ඕනේ. හරි මොකක් හරි මං එනං එන්නම් මේ එන කට්ටිය බස් එකේ ඉන්න බස් එක ලෑත් කියලා දීපන් ඈ බලපන් ගුරාට ගෙවල් පැත්තෙන් තියෙනවා මං නම් යන්නේ අපේ ඕහෙන වටවලගේ මාවත් ගිය කෙනෙක් කළා අයියෝ ඒ වදල් නැහැ කට්ටිය බහින්න උඩක් ගාලා බහගන්න මේ අලු බස් එකක් හම්බුන අවුලක් නැහැ අපිට කියන්න පුළුවන් පිටරට ගල්ලු ඒසි ගල අවුලන්නේ ඒසි දාගෙන යන්න පුළුවන් ගෙම්මට හරි අපි බහගන්න කට්ටිය බහින්න ඩක් කරලා බහින්න හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්නේ නම් අපි කියන්නේ මම අර වටවල මල්ලිලා කිව්ව දැනට ආවා හරිද? ඌ මට මේ උඩ පේනවලට මැප් එක දාලා තියෙනවා. ඌ කිව්ව හැටි නම් මේක තමයි පාර හරිද? ඔය මැප් එකේ නිල් පාට පෙන්නන්නේ. ඒ නිල් පාට ඉඳලා මම පෙන්නන්න පොඩ්ඩක්. අර නිල් පාට ඔයි පේන්නේ අර නිල් පාට බස් එකක් පේනවනේ වලට මැප් එක. ආන් එතන තමයිලු අපි අලුතින් ගන්න යන බස් එක මේවා කරලා රෙන්ට් එකලු මේවා කරලා තියෙන්නේ. මෙහෙම අයියා. ඒක හොඳ එකක් නම් අපි උස්සමු. ඕකයින වටවල අපි අර පීන්නේ බස් එකේ නේ බා. අපි කට්ටියක් ඉන්න අතර. අතන තමයි මෙව්ව එක අපි ගිහිල්ලා බලමු වන්දිය නම් පීනවා එච්චර අවුලක් නෑ ස්ටිකර් කරලාද මන්ද බන්දි ගිහිල්ලා බලමු අයියා මල්ලි මේ ඕන පොඩ්ඩක් ඉන්න බෑ අපි ට්‍රිප් එක යන් පොඩ්ඩක් ඉන්න මං ගිහිල්ලා බස් එක පොඩ්ඩක් චෙක් කරලා එන්න හරි ගිහිල්ලා චෙක් කරන්න අයියෝ මේ බලපන් ඊක ලස්සන යෝ මේ සතුටට වෙන කොහෙවත් යනවා බම්මා අඩු ඊ පොට්ට බං මේ වන්දිය අම්මට කිව්වි මං හිතුවේ නෑ ඔය මිච්චර ලස්සනක් කියලා මේ බලපන් ස්ටිකර් කරලා කරන්න දින ඔක්කොම කරලා මං හිතේ පිටරටයක් කියවා මේ ඒසි කරපු මෙලෝරාන්න තේ කියලා ස්පොයිලර් එකක් ගාලුවොත් අඩු දැන් නම් මේ සතුට නන්නටන්න විදිනවා ඉඳපන් මේ බස් එක මං සීපුඩු උස්සනවා හරිද කාටවත් කියන්න බෑ මේ කට්ටියට හරි ඒවා දාන්න පෙරන් ගිහලා නැගලා බලමු පොඩ්ඩක් මේකේ view එක බලමු බස් එකේ ඇතුළ මේ වගේ ඇතුළ බලන්නත් පුළුවන් ඕක ලස්සනයි හරිම ලස්සනයි අපේ බලමු අම්මාට සිරි මේ බලපු ස්ටිකරේ ලයිටුත් තියෙනවා බං අපට සිරි මේක මගේ අර කලින් වන්දියක් තියෙන සුපිරි වන්දියක් හොයි අම්මාට සිරි පොඩ්ඩක් අර පිටරට ගතියට තිබ්බා මේක ලස්සනයි ලබන් හරි දැන් කට්ටිය දාගමු ගොඩක් ගාලා ගිහිල්ලා ඔන්න එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ රත්නපුරේ නේ දැන් යන්න වෙන්නේ කොහෙන හරි කට්ටිය අවුලන්නේ නැහැ කොහොම හරි යන්කෝ හරි කට්ටිය නගින්න අයියා මේකද වා ගේනවා කිව්ව බස් එක ඌ මල්ලි නගින්න කොහොම සුපති පාලේ අංකල් මගේ වැඩ
මරු පුතා මේක මං හිතුවේ නේ අර කිව්ව හැටියට මෙච්චර සුපිරි බස්සයක් කියලා. ඒක තමයි අංකල් මං හිතුවේ මේ පරිස්සමෙන් නගින්න කට්ටිය හරි හරි. හරි හිතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අපි නැංගත්ත දැන් යන්න තමයි තියෙන්නේ. ඇයි මොකද කෑ ගහන්නේ මොකද උනේ? අනේ අයියා මේ බලන්න මේ තුල තියෙන දේවල්. ඇයි බොනවාද බං ඔක උත්තර කර තියෙන්නේ? ලැට් තියෙනවා, ප්‍රින්ට් තියෙනවා, ටීවී තියෙනවා, ඔක්කොම තියෙනවා. I think ලැට් ටීවී තියෙනවා ලැට් තියෙනවා මොංගල්ද බං? අයියා ඒ පාරමෝල් බාත්රූම් එකකුත් තියෙනවා. බාත්රූම් එකක් ඇයි උඹලා ගෙදර බාත්රූම් එකක් නෙවෙයි තියෙන්නේ නිකන් මේ දිවිලෝකට ආවගෙන කෑ ගහන්නේ. නෑනේ අයියා අපේ ගෙදර බාත්රූම් එකක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් මොකද්ද? කක්කුසිය. කක්කුසිය. අනේ මේකනම් මා ලැට්ටයක්. අපි සුමිති පාලංකොල්ලෝ බාන්ටිය වල්ලලා ගැට කාලා කටයි අතපය ඔක්කොම බැදලා මේවා කරගන්නකො. හරි පුතා මම මේවා කරගන්න. මේ අයියා මේ බාත්රූම් එකේ ලොකු එකක් තියෙනවා. අයියෝ ඒ පාර මොකද්ද? මේ ලොකු එක කොමඩ්ඩේ ගෙනෙන්න කියන ඇත්තේ තෝ ගිහිල්ලා ඉතින් ඒක රීපම් වෙන මොනවා කරන්නද? ඉන්න අනේ මට බෑ. තෝ ඔලු බාගෙන උකස් මුට්ටය. කොන් කතාමයි කියන්නේ. හරි හරි මේ කට්ටිය කියවන්න තු දැම්ම කටපිය ඉඳපන් බට්ටිය. දැන් කටපිය අපි යන්න. එන්න. මල්ලි මම ඔලුව ඔබාගන්න. ඔබාගන්න. හරි එහෙනම් අපි දැන් යන්නේ. උලන්නේ නැහැ නේ සුමිති පාලා. හරි පුතා උලන්නේ නැහැ. ඔන්න එහෙනම් ගාන්ට වண்டிය කපලා ගත්තා. ඊ පාර මොකද මං තට්ටු කරන්නේ? ඇයි මේ ඕගේ ඔල්ලු හිරුණා නේ මම බේර ගන්නකො. අයියෝ සුමිති පාලං කලාරු අරකට මම ඔල්ලු හිර කරගෙන. ඕක අල්ලලා ගැට කාලා කට පැනලා දියන්න නැත්තම් බෑ. හරි පුතා මම බලන්න ඕක ගැන. හරි ගා දැන් නම් ඉතින් අය මේක කතා කරන් ඉන්න බෑ දැන් කියලාගෙන යන්න හදන්නේ. හරිද දැන් ඉතින් වැඩි කතා පහ හොඳට වහිනවත් එක්ක. අයිනෝ කියලා කට ගන්න මුණ ඇස්ස පැවුවා. හරි උලන්නේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි එහෙනම් අපි ගමන ආරම්භ තමයි යන්නේ. යම්මඩ වංගුනේ මේ වකඩියක් කපලා ගන්න. අප්ප ගන්න නම් බෑ ෆ්‍රෙන්ඩ්ස් මේ කඩු මණ්ඩි. අන්නම් කියන්නේ ෂීපඩක් මේ උස්සම මේ කට්ටිය හෙන්න කියන්න ඕද නැත්ද? මොන හරි කිව්වද පුතා? නෑ අංකල් මූක් කියේ. වෙන්න බා. චූරියන් ගිනංගනේ. ඔව් අයියා නැංග. හරි නවුලන්න. චූරියන් ගිනංග නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අපි දැන් වැඩි කතාවනතු යන්කෝ ගමන. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලා තව දෙයක් මතක් කරන් තියෙනවා. ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා set වෙන්න. ඒ සුපිරි වීඩියෝ ගේම් සුපර් ගේමින් තමයි. ඉතින් අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා set වෙන්න. ඉතින් අදගෙන ආවේ අවුරුදු ස්පෙෂල් වීඩියෝ එක. ඉතින් අද මම යන්නේ අපේ නෑදෑයෝ සෙට් එකක් දාගෙන ගමේ කට්ටිය දාගෙන ට්‍රිප් එක. යන්නේ කොහටද කියලා නම් හරියට මතක නැහැ. ඒ වගේ නම් කියවෙන්නේ නැති පාරක තමයි මම යන්නේ. රත්තුපුව යනවා කියලා හිටියේ අපේ බස් එක කුඩු වුණ හින්දා යන්න බැරි වුණා. මේ පාර නම් ටිකක් අමාරුත් ඇයි උඩට වංගුත් තියෙනවා. චුට්ට අමාරු කරනවා. අක්කබර හැදින්න අමාරු කරනවා. අදවත් අග්ගිරිය වද්ද ගන්න තුගියොත් හොඳයි. ඔය බලපන් ඉස්සර කරන්න දෙන්නේ මේ මොට්ට බයික් කාරයෝ ඔක්කොම එනවා. මුරම් පුදුම අසහනයක් තියෙනවා. අර ගොමලෝරි කාරය ඉස්සර යන වලට පේනද කොළපාට ගොමලෝරි. ඒක කියන්නේ මං ගොමලෝරි. මොකද ඒක ගොමලෝරිය. හරිද? ඒක යන්නේ රෙන්නේ අපිට රින්ද දින්නේ යන්නේ. කට ඉතින් ඔය වගේ උන්ට කියන්න දෙයක් නෑ. අතට ලෙද බං හරිද? ඒක ගොමලෝරි නේ වගේ. කොට අරන් යන එකක්ද මන්ද? කොටද බිස්කට්ද මන්ද? බිස්කට් කොහොම ලීලා අරගෙනව නේද? අර පිස්සු කොහෙද? හරියයි මේ කට්ටි කෑ ගන්න තු යන්න අපි දැන් යන්. මේ අයියා උදේට කන්න තැනක නවත්තන්නකෝ. කන්න තැනක උඹට ඉතින් මේකට ආපු ලීදන් කණ එක තමයි කියවන්නේ. හරි ප්‍රෙන්ඩ්ස් අපි දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ. මේ දැන් මේ කට්ටියට උදේට කන්න ඕනේ. එහෙම නේද කට්ටිය? ඔව් කන්න ඕනේ අපිට කන්න ඕනේ. අපි උද්ඝෝෂණ කරා අපිට කන්න ඕනේ. හරි කෑ ගන්න එපා. කන්න දෙන්න. කන්න හොඳ තැනක් හොඳ නිශ්චිත අද්දන්නෙත් නෑ මේ මකුල. මේ හොඳ නිශ්චිත තැනක් හොයා ගන්න ඕන. අපි සුන්දර පරිසර සුන්දර භාවයෙන් අනර්ගත තැනක් හොයා ගන්න ඕනේ. මම සුදුසු තැනක් හොයාගෙන කියන්නම් කට්ටිය උදේටපත් කන්න. මොකද බඩගිනිත් ඇති නෑ. ගොඩක් වෙලා අපි ඩ්‍රයිව් කරන්නේ. මම පොඩි කට් මේ අපි එන වෙලාව මේ ආවා පොඩි කට් සීන් එකක් දැම්මේ. කට් සීන් එකක් කියන්නේ බා. නැත්තම් වීඩියෝ දිග්ගැසෙනවා. මෙතන නම් හොඳයි වගේ මේ කස්ටිය. අපි මෙතන නවත්තලා කාලෙම පොඩ්ඩ ඉන්න කට්ටිය මම මෙතන බහැලා බලන්න මොනවා තියෙන්නේ කියලා හෑන්ඩ් බ්‍රේක් එකක් දැස්සා. අඩේ කවුද බම් මේ? උඹ කාගේ පුතෙක්ද තෝ? කාගේ දරුවෙක්ද? තෝ යකෝ මාව හප්පන්න ගානක් කඩ පැලෙන්න. අයියයි පුතා මොකද්ද කේස්? නෑ අංකල් මේ ලෝරි කාරේ කප්පනේ. මොකද අපි බහැලා ඉන්නද ගහමුද යාට?
ඕනේ අංකල් පවුනේ කොල්ලට යන්න දෙන්න. පේනවනේ මම කට්ටිය මට පණ ඇරලා ඉන්නේ. මෙතන නම් හොඳයි මේ කට්ටිය ඇවිල්ලා බෑලා කන්නවා. මේ ගල් එක නම් හොඳයි 10 දිනෙට විතර කන්න පුළුවන් මෙතන ඉඳගෙන. කට්ටිය බහින්න ඩක් කරලා බෑ ගන්න. තව තැන් තියෙනවා මේ මෙතන හොඳ පොඩි ළමයිට කන්න මේ. පොඩි උන් ටික බස්සලා මෙතනට ඇවිල්ලා කන්න කියන්නේ මොකද්ද උලක් වගේ කුත්තිර ඒකද. මෙතනදී හොඳයි පොඩි උන්ට තෙල්ලම් කන්න. හරි හරි ඇවිල්ලා කට්ටිය ටක් ගාලා කන්නෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් සෝන් එන්න නම් ඉතින් අපි මේ බත් කාලේ ඉවරයි. මම ඉතින් කණ එක දැන් මෙලෙම වල වීඩියෝ කරලා අපි දැන් ඉතින් කාලේ ඉවරයි. දැන් ඉතින් ගමන තමයි ආපහු යන්න පටන් ගන්න ඕනේ. ඉතින් ගැම්මඩ බස් එක අද්දලා පටන් ගත්තා. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගමන ආවා අපි ඇරබුවා කියලා කරෝලරියක් තියනවා වගේ මතක. ඒව දාන්න කට්ටිය යංගෝ ටක් ගාලා මේ කුණු කාණු තියනනේ මම ලස්සන පරිසරයක් වුණාට. එන දූවිලි මේවා වෙනා මෙතන යද්දි ඒ කොළ පාට මොනවද නම් සෙවලද නැත්තම් සුද්ධ කොළ පාට කොළ ගැඳ වෙන්නේ නීලා. එහෙම ජරාව නැති පැත්තන් නිකම් මේ ලංකාවේ එනේ දින ලස්සන රනිල්නේ කවුද අනුර වගේ අපිට ආදරේ නැති කට්ටියක් ඉන්නේ. මොකද අනුර අපිට ආදරෙන් දන්න අම්මට සිටි තා බුද්ධ අනුර මතක් කන්න ගිහලා බියන අසබකම අනුරයි. මේ අනුර අපිට පාරේ වලවල්ලේ මදලා දීලා තියෙන නාතල් දෙක යන්න නැවේ වගේ. මෙහෙච්චර වලවල් නැ තියෙනවනේ. කෙලින්ම කාපට් කරපු ලොකු පාරවල්. ඉතින් මේ ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා කවුරුත් දන්නේ ඉන්දුනීසියාව. ඉතින් මේ ගේම් එක මොකක්ද කියලා ඉතින් ඔයාලා ඒකට දන්නවා. ඉතින් මම ඒක කිව්වම හරි ඉතින් මම පොඩි කට් සීන් එකක් දැම්මා මොකද වීඩියෝ දික් ගැසෙනින්ද. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ. අපේ මේ ලෝරි කාරේ බට්ට ලෝරිය යන්නේ බට් එක් වගේ පෑගි ඉදනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි මේ විදිහට අද්දන්නේ බම් මේ කඳු යන්නේ රෙන්ඩ පරයි වගේ. ඊට පස්සේ ගොඩපතක් බලන්න ඊට පස්සේ එහෙම නෑ එහෙම නෑ වේනවනේ. හෙල්ත් එක දැනටම 100ක් තියෙනවා 100ට 100ක්. ඒනවනේ කොල්ල හප්පන්න නැතුව එල්ල දින මෙච්චර දුර. අපේ කට්ටියක් ඉන්නවා ගොඩක් කට්ටිය නම් බුදි ෆ්‍රෙන්ඩ්ස් හොදටම කාලා. ටික දෙනෙක් කෑරගෙන බලන් ඉන්නවා. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි යමු. හරි ඔහොම ඉතින් ටික යන්න තමයි ඉතින් වෙනම උන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ආපහු ඔයාලට මම මතක් කරනවා ඔයාලා හැමෝටම සුබ කිරියෙන් පැන්නියෙන් ඉතිරන අලුත් අවුරුද්දක් වේවා කියලා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි එහෙම ඉදිරියට යමු. ඉදිරියටම ගමන් කරමු. ආයෙ පස්සන හැරෙන්න. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා ඉතින් මගේ YouTube channel එක subscribe කරලා set වෙන්න මේ වගේ videos දිගට බලන්න. අනිවාර්යයෙන්ම මගේ channel එකේ video බලන්න. ඉතින් මොන වගේ video ඕන කියලා comment එකක් දාපල්ලම. නැත්නම් මොන වගේ mobiles game දොන්ලි හැබැයි mobiles game නෑ ඒවා දාන්න මොනවද ඕනි කියලා comment එකේ. හරි මේ සෝමිතින් ගැම්මඩ කොල්ල පේනවනේ කෙලගෙන යනවා. ඉතින් ඊතලයක් ඉදිනවා. සිරාවට මේ ඉන්දුනීසියාව බස් පිටරට බස් යනවා. බාපේ ලංකාවේ බස් වලට එල්ලී. ඇත්තම කියන්නේ ඒ ඌ එපේ හරි යනගත්තා. පොඩ්ඩ ශමාවින්දි දම්පාට ගුම් මේ දම්පාට වටවල බස් එකක් දිවුද වටවල බස් අංකල් සමාවෙන්න පොඩ්ඩ වැදුනට එහෙම තමයි පොඩ්ඩ දාන්න දුන්නා. හරි ඒ විදිහේ ලස්සනට වංගුව කපලා ගමු. ලස්සනට අරන් කෙලවි දන්නේ. මේ මාර වංගුවක් තියෙනවා. මාර ඉන්ටරෙස්ටිංగ్ ගේම් එකක්. ඉන්ටරෙස්ටිංగ్ ගේම් එකක්. හරි. පට්ටට ප්ලේ කරන්න ඕ කන්ට්‍රෝල් එක තියෙනවා. දැන් අපිට හැප්පුණා හරි. පොඩ්ඩක් සමාවෙන්න මේ ඉසිරණු පාත් දැස්සපන්. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ෂීප් බම්බර් යන්නේ. හරි දැන් අපි දැන් ටික වෙලාවක් ආවා. දැන් ඉතින් දවල් ලේනොත් එනවා. දැන් අපි දවල්ට කන්න දෙනකන් නවත්තන්න ඕනේ. හැබැයි දැම්ම නවත්තන්න අවුල් වගේනේ. දැම්ම නවත්තන්න ඕනේ. හොඳ දෙනම් බලලා තමයි නවත්තන්න ඕනේ. අතන ගඟක් තියෙනවා මං ගිල්ල බලන්න. අපි මේ කට්ටි නාන්න ඕනේ කිව්වා. එහෙම මේ කට්ටි නාන්න ඕනේ කිව්වනේ වත්. ඔව් අපිට නාන්න ඕනේ. නාලා එතනම බත් කාලා මෙයා. හරි එහෙම කරමු. මම පොඩ්ඩක් ගිහිල්ලා මේක හොඳයිද කියලා බලලා එන්න. අනිත් ලොකු බඩගින්න ඉන්නේ නෑ බලන්න. බලන්න බෑ මං ගිහිල්ලා එනවා. මේ මොකක්ද බං මේ අතුපාඩ මැනිකප්පා. ඊ සිරාවට උයි මේක මැනිකක් කොයි. අඩෝයි පට්ටෝසි ගිලෙන ඔයිලා තව පොඩි උඩට යන්න බෑ. ඒ මාව බීරකන්න මේ ගිලෙන්න එනවා මේ බීරකන්න. අයියයි මොකද්ද ප්‍රශ්නේ? නෑ මේ මුකුත් නෑ ඕන්නේ නෑ කිව්වට. ඒ මං ගිලෙන්න එනවා ඔයි. කට්ටි බැලලා බීරකන්න ඕන්නේ නෑ. හරි ගොඩට කොල්ල ගොඩට. පුතා අවුලන්නේ නෑනේ. නෑ අවුලන්නේ ඔයාලා ඉන්න බස් එකේ මං ඉන්නේ. මේ කට්ටිය ගින්න ගන්න නොදැන මෙතෙන්ට. හරිද? මෙයාලා දෙක්කොම මෙතන මේ මැනික බේරලා ගන්නද? අපි ෆ්‍රෙන්ඩ්ස් ඒකට මේක මේ කඩාගෙන මේ ගෑල්ලා ගිරෙන්න එනවා බං. ඔරෝ මේ මොකද මේ ලැට්ටබ්?
අඩු සිරාඩේ මෙතන මැනික් කාරුද නම් මම මේ විදිහින් වාන්නේ මැනික් කාර. ඉතින් මම මේ මැනික බලගෙන යන්න ඕනේ ජීවිතේ. අපි එනම් මේ සියපඩ ගලවගමු. හරි ඉතින් ප්‍රෙස් මම මැනික නම් ගලවගත්ත මැනික් කියන්නේ ඔක්කොම ගලවගත්තේ නෑ. ඉතින් ලුක් කරලා ගලව මම සාක්කුව දාගෙන ඉන්න බෑ. මම මේ කට්ටිය දැක්කොත් කල් මිනිත් ඉල්ලන්න යනවනේ. චූඩි කැල්ලම් මම මිටියෙන් ගහලා කඩාගත්තේ. ඒකින් නවුලන්නේ මේකත් අවුලන්නේ මේ කෝටි ගන්නට මෙයා කරන්න පුළුවන්. දැන් කොහොම මේ බස් එක යද්දි මම හප් පාරක් මෙයා කරගෙන යන්නේ. ඒකට බස් එක අපි ඉස්සනවානේ ඒක. ඔයාලයි මමයි අතර රහසක් හරිද? ඒ ආන් ගියලිය තියෙන ඔඩ ඊළඟ අවස්ථන නේ. ඉතින් යන්න බැරි දන්නේ. ඉතින් මං කීටි අර අපි අතර රහසක් අපි කොහොමද මේ මැනිකිවල් සල්ලි ගමු. පුතා මොන හරි කිව්වද? නෑ මම මේ අපේ ෆ්‍රෙන්ඩ්ස් ලයික් කතා කරේ අංකල් ලෝවා කල්බ දෙන්න. පුතා ඔය දෙන්නේ. ඔය මම නෑ අංකල් මේ ලස්සන දියල්ලක් තිබ්බා. අයියෝ අපි බහලා එන්නද පොඩ්ඩක් ඉදපන් මම පොඩි එකා කඩේ ඉදපන්. කොම්බඩ දෙයක් කරන්නද මඩ කියලා. පොඩි එකා කඩේ තියන් ඉන්න. මේ මම බල්ලෙන්න දියල්ල නාන්න ඔදයිද කියලා. ඉතින් දෙයා ගන්න නම් බැරි වගේ. මේකේ පයින්න වෙන්නේ මේ වැටෙන්. පොඩ්ඩක් දුර ගිහිල්ලා බලමු. මේ බලපන් ආම් ෆ්‍රෙන්ඩ්ස් ලස්සන දියල්ලක් උයන. පොඩ්ඩක් මම දැන් නාන්න තිබ්බන. මේ වගේ දියල්ලක හම්බෙන්නේ නැති බං කියන්නේ. අඩෝ මේ ට්‍රිප් එක යද්දි කොහමද කොහෙන් හරි නාන්න ඕනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ටිකක් දුර ආව මෙතන යන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් පාර උඩට තියෙන ඉඳලා ලිස්සන. ඒ එතනින් යන්න බෑ. අපි ආව වෙරිලා යමු. හරි ෆ්‍රෙන්ඩ්ස් මං ආව වෙරිලා ආවේ දෙන්න යන්න බෑ. මේ එතෙන්ට යන්න බෑ මේ පාර පොඩ්ඩක් මේ යනගත්තා. අයියෝ මේ වයි කියන්නේ බෑ මේ වැටක් ගහලා. ඒකින් දෙන්න පැන ගන්න ඉදියන්නේ. යනවා නම් අර කෙලවරටම යන්න එනවා පාර. ඉතින් යන්නත් බෑ මිනිස්සුන්ගේ. මේ බස් එකේවත් අපි කෙලවරට ගිහිල්ලා බලමු අපව හැරිලා එන්න පුළුවන් වේද කියලා. එහෙමනම් බැරි වෙයි. මොකද ගොඩක් දුර යවෙනවනේ. එහෙනම් මේ කට්ටිය මෙතන නාන්න වෙන්නේ. අයියෝ අපිට දියල්ලකින්ම නාන්න ඕනේ. ඇයි බ දියල්ලෙන්ම නාන්න බ කවුද ඔබ කෙලවල්ලද? එස්ම කියන්න එපා අයියා. අපිට දුක හිතෙන. හරි මල්ලි. මේ වෙන්න බෑ මේ දෝතිපාල අංකල් මේ නාන්න දෙන්න තාම සිටුන්නේ. ඔහොම මොළුව දාලා නාගන්න කට්ටිය වහිනවා. අනේ මේ අයියා නිකන් විකාර කතා කරන්න දුන්න අයියා හරියට. පොඩි යාළු වීඩියෝක් කරේ. දෝතිපාල අංකල් මේ හොඳ දැන සෙට් කරොත් මේක කළා නාම ඔය. හරි පුතා. එහෙනම් බලමුකෝ. ඇස්ත පානක පොඩ්ඩක් ඉන්න අකුණු කොටන. පොළපොංගේ ගිරිවිල්ල සද්දි. අම්මට සිටියා අකුණු කොටනවා සැරටම. මේ වහිනින්ද දෙන්නම් කොහෙවත් නවත්තන්න බෑ හරිද? අඩා කියලා කට ගන්නම් ඉන්නේ මම පායන. ඒක නේද දැන් කොහරි නවත්තලා අපි නාලා කමු. තිබ්බපන් නාන්න පොළේ වෙන බෙලකට ගිහලා නාන්න බෑනේ බං එහෙම නාන්න බෑනේ. පොඩ්ඩක් ඉදපන් පාඩි මේ ඔයලා දෙනවා. මේ පොඩි උන් එනම් කට වෙලිය. කරන්න බෑ. කට්ටිය අල්ලන් ඉන්න පොඩ්ඩක් එකින් යනවා. හරි අපි දැන් ටික දුරක් ආවා හබෝ ෆ්‍රෙන්ඩ්ස්. මේ දැන් නම් තාම නාන්න ඔරදන සෙට් වුණා බං තාම. අපි තවම ටික දුරක් ගිහිල්ලා බලමු මේ. මේ ලස්සන ගෙවල් එහෙම තියෙනවා. ඒ වාහන හොදන්න දරුවොත් තියෙනවා වාහනේ හොදන්න යන්න. මොකද යන්නේ දූලිත් එක්ක පොඩ්ඩක් හොදන්න යන්න. ෆ්‍රෙන්ඩ්ස් මල ගිලිය වතුර කපලලු සල්ලි මහාව දුන්නා. ඒක උලන්න වතුර කපලලු බලපන් කොහොම මේක දාද්දි වතුර කැපුවලු. මේත් ඉතින් අපේ ලංකාව වගේ තමයි මේක පාට ලයිට් කපනවා වතුර කපනවා. හරි අවුලක් නැහැ පස්සේ අපි හොද ගන්න ඕනේ ඉන්න. ඒ කොහොමද මස්සන ආහනේ බය තෝර හොද ගන්න. මේ ගස්නල් ලස්සනයි. කෝන් වගේ ටික නත්තල් කාලේ දින ගස්ස. මොනවනම් මේ පැත්ත හරිම ලස්සනයි බං ඉන්දුනීසියාවේ. මේක තව ලස්සන මැප් තියෙන ඒ වගේ වීඩියෝ මං ගේන්න ඉස්සරහට මේ ඉන්දුනීසියා ගේම් බස් සිමියුලේටර් ගේම් එකේ කරන පළවෙනි එපිසෝඩ් එක. ඒක මම නිකන් අවුරුදු ස්පෙෂල් විදිහට අමුතු විදිහට වීඩියෝ එක ගෙනා ඉස්සරෝම ලංකාවේ බස් එකක් දාලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක වීඩියෝ ගොඩක් දිග්ගැස්සෙන හින්දා විනාඩි 20 ගානකට අත වැඩි බා. ඒක අප්ලෝඩ් කරන්න තෙන GB ගානක් යනවා. උඹලා ගන්න තිබුණාට GB එකක් දෙකක් තුනක් යනවා. මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න එන ගොඩක් යනවා. මේ අවුලක් නැහැ. ඒ නාන්න හොදන සෙට් වෙන්නේ නැහැ නේ මම දාන්න. ගිහිල්ලා බලමු ගාඩිය තුරනේ. හරි අවුලක් නැහැ මේ මම කීකීටි අනිවාර්යෙන් ඉන්න channel මේ වීඩියෝ ලයික් එකක්වත් දාපල්ලා මම කට්ට කාලේ එඩිට් කරනවා කියලා කට හරිනවා හැප්පුණා නේ වාහනේ ගිහිල්ලා හරි අවුලක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් ඔයාලා අපේ channel එක subscribe කරලා set වෙන්න මේ එහෙනම් ඉතින් අපි බලපන් උන්ට දෙනා හම්බෙන්නේ නැහැ මම තාම වෙලාවක් ගිහිල්ලා
ඒ දැන් කෙන වෙලාව තිස්ස බයියන මුන්ට මේ නාණ්ඩෝනුලු කණ්ඩෝනුලු බොන්්ඩෝනොලු රෙන්ඩුනුලු රෙන්ඩරන් ඇතුළේ තියෙනවනේ බයි කවුද බණ්ඩිය කියවනේ බාත්රූම් ඇති නේ ඒක නාගනින් ඔබ ඒක අල්ල ඔක්කොම නාන්න බෑනේ අපි පොඩි ෆන් එකක් ගන්න ඕන අයියා ෆන් එක තමයි හැප්පුණා මේ ලෝරිකාරය යන්නේ මොකෙන්ද මන්දා හරි බ්‍රඩ ෆන් එකක් ගන්න මන් දියල්ල නවත්තන්න බලන්න මේ ජෝලි බලන්න ලෝරිකාරය යන්නේ දෙකක් යන්නව නම් යනවා මොකද පුතා මොකද වෙන්නේ නෑ නෑ මේ අංකල් ලෝරිකාරයෙන් තමයි මේ ඔක්කොම මොකද පුතා සද්ද දානවා බස් එක නවත්තලා දෙයක් කොම්බලා එමුද ඕ නෑ අංකල් පව්වසරන ගුල්ල මං එහෙම කිව්වේ ප්ලීස් අතරම මගේ අතේදී වැරද්ද මම ගිහිල්ලා නැගත්තේ මේ කට්ටි දැනගත්තොත් මම දෙයක් ගන්න අඩියරි බස් වැඩි කතාන තුන් ඕයි අපේ මට සිටිය මේ පාරේ න තියා අතු වද්ද හරිම නැරෝ කියන්නේ බම් පටු පාරන්න දෙයක් යන්න අමාරුයි හින්දා ඒ මොකද්ද මේ හැප්පේ මේ බස් කාරයෝ යන්නේ ලෝරි ඔක්කොම මේ වාහන ගාටනවා ගිහිල්ලා අප්පගත්ත රිවර්ස්යට ගන්න ගන්නට ඒ බස් බී මෙතන නම් දියල්ලක් තියෙනවා මම ටික දුරක් ආවා ඒක කස්ටින් එකක් විතර දාන්නේ අඩු මේ මෙතන නවතලකම හරියට මෙතන නාන්න බෑ අයියා අපි බහින්න ගියා මේ එතන නාන්න තිය අර ලස්සන දියල්ලක් පොඩි එකක් කට තියන් ඉඳපන් හරියට හොම්බට දෙයක් කරන්න නැතු මං ගිහිල්ලා බල්ලනකන් ඉඳපන් මේ අන්තමනේ අයියා හරියට කට්ටි පොඩ්ඩක් ඉන්න හරියට මං ගිහිල්ලා ඒක සේෆ්ටිද කියලා බලන්නම් දන ගැබුරයි කියලා බලමු ඉස්සරහම අම්මට සිටි මේ ඊ අවුලන්නේ කට්ටිමින් නාන්න මේ මංගාන්ට සයිට නම් පුළුවන් පොඩි උන්ට නම් ටිකක් අමාරුයි මගේ ඉන්නට ඉන්න උන්න කොහොම මේ ගිල්ලන් හරිද ඒ කට්ටියට පොඩි උන්න මෙතන නාන්න අට්ටු ඊ ලස්සන ගියල්ලබ්බා ඒ එන්ඩින්න කට්ටිමින් මේ මම්මගේ ලස්සනට පින නටරට නාන්න ඉන්න හරි අයියා අපි එන්න ඒ කට්ටිය ඉන්න මම පොඩ්ඩක් මේ තියල් උඩටම ගිහලා බලමු නේ ෆ්‍රෙන්ඩ්ස් මම පොඩ්ඩක් උඩට ගිහලා බලනවා කට්ටිය මෙහාට නම් ඉඳලා ලිස්ටලකට යතප්පක් කඩන්න ආච්චිලා 100 ගණන් එන්න මේපා මේ පැත්තේ උන් කදක ඉන්නේ කියලා කදින් ඒ විදිහින් මෙහාට යන්න බෑ බහිර වෙනවා ඒ දැන් ඉතින් යන්න වෙන්නේ හරි ෆ්‍රෙන්ඩ්ස් අවුලන්න අපි දැන් මෙතන ලිස්ටලා යන්න මට ඕ අම්මෝ ඊ ආදල් ලි ලිස්ටර් බෝට් එනවා වගේ අඩු මේ පැත්ත පාඩ ලස්සන ඊ අම්මලදී හරි ෆ්‍රෙන්ඩ්ස් අපි නාලේ කරේ නාලේ තනම දවල් ආහාරයක් ගත්තා නැකතටම අවුරුදු නැකතරන ආහාර අනුභවය සිදු කරා එහෙනම් ඉතින් වැඩි කතාන පියන් දැන් ඉතින් අපි ගමන ආපුවා අරබුවා දැන් ඉතින් මට තියෙන ටාගට් එක තමයි ෆ්‍රෙන්ඩ්ස් රෑ වෙන්න කලින් කොහොම හරි ට්‍රිප් එක ගිහින් ඉවර කරන එක කොහොම මේ පාර්ට් 2 එක ගේන්න වෙනවා බා මේ වීඩියෝ එකේ ඒකේ තමයි ඉතින් මේකේ ට්‍රිප් එක ඉවර වෙනවා මොකද මේක ගොඩක් බිග්ගෙස්ට් වීඩියෝ මොකද මේ ඉන්දුනීසියා මැප් මාර දිගයිද බලපන්කෝ උලන්න මොකද තෙල් ටැංකිය ගියා මෙහෙනම් තෙල් හොඳට තියෙනවා ඊ මේකට ලීටර් 125ක් තියෙනවා බං මෙච්චර දුර ගිහිල්ලා මේකට ලීටර් 185ක් අද්දනවා කියන්නේ එච්චර ගොඩක් ලීටර් ගන්න ගොඩක් ගිහිල්ලා නේ බං 25ක් කියන්නේ බං 8ක් ගිහිල්ලා ලීටර් වෙහෙට යන මාර ගොඩක් යන මේ ලීටර් හොඳට තියෙන දෙයි හැප්පෙයි බං මගේ පාරේ මට යන ලයිසන් ඕනේ නැහැ කියවල මේ පාරේ යන්න ඕනේ හරි යොන්න ප්‍රින්ස් අපි දැන් යාබද නගරයකට තමයි පැමිණලා ඉන්නේ මේ නම් ටික ට්‍රැෆික් එක වැඩි වගේ හරි අපි මොකක් හරි කතානතු ඉස්සරහට ගිහිල්ලා බලමු නෝන ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ අපේ නෑදෑයෝ ගමේ කට්ටිය එක්ක ගිය අවුල් ට්‍රිප් එක හොඳයි නම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ ලයික් එකක් දාන්න මේ ලොරි කාර්යය ඵලයන් අහකට මේ මගේ පාරේ මට යන ලයිසන් ඕන තුනට උඹට ඕනේ හරිද ඒකින්ද කට්ටට ලිදපන් මේ යන්නෙත් නේ මු බලපන් මොකද මන්ද බං යන්නේ නැහැ සිග්නල් ලයිට් එකක් දාලා ගිහිල්ලා බලමු පැච්චිකිට වියන් බූරුවා අර බලමන් පස්ස හැප්පුණා නේ හැප්පෙයි මොකද්ද බං කොළ පාට තිබ්බේ අර ඉතින් ප්‍රෙස් අපිට කාලා යන් ඔය විදියට කැම්මඩ යන් ඊ බලපන් සයිඩ් කන්නඩිය මේල වෙලා තින්නේ හැප්පිලම කමන්නේ අපි මැනික්කටේ ගත්තානේ බං මොකක් හරි කීවද පුතා මැනික්කටේ කිර නෑ මේ අංකල් මං කිව්වේ අර මැනික්කටේ බස් එක ඒක නිසා මං හිතුවා මැනිකක් ගැන කියලා පේනවනේ කට්ටිය
ඇලට් එකේ ඉන්නේ කට්ටිය ඇලට් එකේ ඉන්න පොඩ්ඩක් සත්‍යනතු ඉන්න ඕනේ යාළුවයි මමයි අතර රහසක් ඒක නිකයි මේ බස් එක උස්සලා මේ යාළුවා මොකුත් දන්නේ දැනගත්තොත් අර වටවලයටක් කියලා ගාය නැත්තම් මට මේ මේකෙන් භාගයක් මුන්ට දෙන්නත් හරි යන් අතන තෝරන ගන්න තියනවා වගේ බස් එක දැන් මෝද ගන්න දුන්නේ ටක්කාල යන්නත් තමයි බස් එක උස්සන් වෙලා නරු පොලිසි දොට්ටිය තොටවල හැබැයි යෝකනම් ගහන්නව අත උස්සන විතර ඔක කැල්කල ගිල වැටේවා මාගේ කියන කෙල්ලෙක් වගේද ඔක කෙල්ලුන්ගෙනුම් බුඩි ගන්න මොකද දෙන්නේ හරි යන් මොකද යකෝ හෙඩ්ලයිට් ගන්න අපිට තියෙන හෙඩ්ලයිට් කාලේ වේදනක් පැත්තට හරි බස් ටක්කාල යන්නේ මොනවා ඉතින් ගලවෙනවා ටිකක් සේෆ්ටි යන්න මේ අයියා පොඩ්ඩක් හිමීට යන්න ගිහින් නැනගත්තොත් අපිට නේ කෙලවෙන්නේ. බලන්න මේ බම් බස් එකෙන් නෙගලෙන්නේ. එහෙම වුණොත් අර යට වට වැඩිපුර ගෙවන්නේ. ඔව් ගෙවන්නේ. දුන් දන්නේ නේ බම්. මං කරන්නේ නැහැ. මොකද්ද ඒවා කරන්නේ නැන්දේ? මොකුත් නෑ බං අපෝ මේ පොඩි කාට ඕනේ දෙන්නේ හෙප්පු. බලබංගෝ තොපීක කියව යන්න ගිහලා අර කවුඩින් ගියා. කට පියා ඉඳලා නැද්ද? මේ දෝ සුමත්‍රාලා අංකල් දෝතවලන්ගේ ඔක්කොම වාඩි කරන්න අප්පා. හරි පුතා අපි බලන්න අපි වාඩි කරන්න ඔයා එලවන්නකො පොඩි උන්ටි වාඩිය අන්න එහෙම බය අංගේ බය තියාගෙන වාඩි වෙන්නෝ අම්මට සිරි කොල්ලුව උඹට මොංගල්ද කොල්ලුව පොඩ පිස්සුනේ පිස්සු එක්නේ මේ පුස්සා වාඩි කරගන්නේ මොකෝද පොඩි එකා යන්නේ නෑ නේ මේ අංකල් මේ ලෝරියක් බලන්න ඕනේ ලෝරියක් ඇතුළත බීක දාලා බම් බය වෙලා හැප්පි අම්මට සිරි ඒ වහන උඩින් ගිය යරක යට අම්මට සිරි ඒ මලගෙලිය අයියෝ ඒ පාරණන් යප්පුණා හරි බෙන්ස් ඔයාලා දන්නවා අපිට හරිම අසිච්චිත සිද්ධියක් වුණා අසිච්චිත කියන්නේ අසීඩාචාර කිසිම චීලාචාරයක් නැතිවක් වුණා හැප්පුණා ගිහිල්ලා ඒ හැප්පුච්ච පාරට බස් එක ඇම්බින්ලා තියෙන්නේ සල්ලි නෑ බම් මේක දාගන්න සල්ලි ගන්න නම් ක්‍රමයක් තියෙනවා ඔයාලා ඒක දන්නවනේ මම කිව්වනේ කලින් ඒක රහසක් හරිද මේ ඒක නම් ගන්න ක්‍රමයක් තියෙනවා අපි ඉතින් කොන කලින් මේ බස් එක ගිහිල්ලා නවත්ත ගන්න ඕනේ කට්ටිය දාන්නේ වැඩි ජෙනරේෂන්ස් කට්ටිය මම මේක ඉද්දි 50කට හිටිය හරිද 50න්ද ඉද්දි දැන් ඉන්නේ බං 30යි අර ඇක්සිඩන්ට් එකෙන් පස්සේ 5 දිනක් රෝහලට ගියා. ඉතුරු 5 දෙනා මෝචරෙට ගියා. නෑ එහෙම උන්නේ නෑ. එයාලා ගෙදර ගියා. 10 දෙනාම ගෙදර ගියා. මාත් එක්ක යන්න බෑ මෙරේ කියලා. ඉතින් මාත් එක්ක තාම කෙල්ලෝ සෙට් එකක්. එකතු වෙලා ඉන්නවා ජෝතිපාල අංකල් සුමිතිපාල ගන්න හොඳ පද දෙක කියලා බහැලා ගියා. හරි ඉතින් ඔන්න ප්‍රෙස් අපි දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නේ හැප්පෙන්නේ නැතුව ගැම්මට ටිකක් බහැලත් එක්ක තියෙන ගන්න පාරක් ලිස්සනවා. ටිකක් හිමීට යන්න ඕනේ. වැඩි කියන්නේ ෆේස් මට මේ පස්සේ උස්සන්න දිනවනේ බා. ඒකයි මේ මිච්චර යන්න ගන්නේ. දැන්නම් ඊ ආරි එන්න ගන්නවනේ බා හැමතැනම ගිහිල්ලා කරන්න බෑනේ මේ අංජි දැම්බත් හිමීට යන්නේ මේ ඔයාට හදිස්සි කියලා අපිට හදිස්සි නෑනේ හරි හරි තොපිට නම් ඉතින් හදිස්සි නෑ තොපිට ඉතින් කොහරි යන්න දිනා හරි පොඩි උන්ට කඩපියන් ඉඳපන් හරිද මේ මම කරන්නේ මට ඕනේ දැන් උඹලා බස් එකෙන් යන්න කඩපිය ඉඳපන් මේ අයියා මං හිතුවේනේ ඔච්චර දරුණුයි කියලා දැන් දැනගත්තනේ දරුණු ඉඳ කියලා හරි මේ අමාරු දැන් මේ වීඩියෝ එක මෙතන නවත්තන්න එනවා මුන් එක්ක ගිහලා බස් එක යප්පුණා මල කෙලියේ